අපි කතා කරමු ළමයි ලේචට්ලිය මූලධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා. සරලවම කියනවා නම් මෙන්න මේ විදිහට අපිට ලේචට්ලිය මූලධර්මය හඳුන්වලා දෙන්න පුළුවන්. මේකෙන් කියන්නේ සමතුලිතතාවයේ පවතින පද්ධතියක සමතුලිතතාවයේ තීරණය කරන ඕනෑම සාධකයක් විනාශ කරාට පස්සේ අනේ වෙනස මගින් ඇතිවන බලපෑම අහෝසි වන විදිහට පද්ධතිය යලිත් සකස් වෙනවා කියලා දෙයක් කියන්නේ ලේචට්ලිය මූලධර්මයෙන්. ආපහු කියන්නම් සමතුලිතතාවයේ පවතින පද්ධතියක සමතුලිතතාවයේ තීරණය කරන ඕනෑම සාධකයක් ඕනම සාධක නෙවෙයි සමතුලිතතාවයේ තීරණය කරන ඕනෑම සාධකයක් විනාශ කළ විට එමගින් නැතිවෙන බලපෑම අහෝසි වන පරිදි පද්ධතිය යලි සකස් වේ කියලායි කියන්නේ. මේ ඔය සමතුලිතතාවයේ තීරණය කරන සාධක වෙන වෙනම එක අපි බලමු කොහොමද ලේචට්ලිය මූලධර්මය අපිට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මෙන්න මේ සමතුලිතතාවය තමයි සලකන්න N2 සහ H2 එකතු වෙලා ඇමෝනියා සෑදීමට අදාළ සමතුලිතය. මේකේ එන්තැල්පි විපර්යාසයේ ඍණ ගානක් තියෙන්නේ. ඍණ 92 කිලෝ ජූල් මවුලයට. කියන්නේ තාපදායක ඉදිරියට සිද්ධ වෙන නැත්නම් ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක වන එකක්. ඒ කියන්නේ ආපසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වෙනවා. දැන් ඔන්න ඔය පද්ධතිය සමතුලිතතාවයේ තියෙන්නේ. සමතුලිතතාවයේදී අර සමතුලිතතාවයේ තීරණය කරන පළවෙනි සාධකය මම සලකනවා සාන්ද්‍රණය කියන සාධකය. සාන්ද්‍රණය කියන සාධකය වෙනස් කරාම එයාගෙන් ඇතිවන බලපෑම අහෝසි වන පරිදි පද්ධතිය යලි සකස් වෙන්නේ කොහොමද කියන එක. ලේචට්ලිය මූලධර්මයට අනුව යලි සකස් වෙන්නේ කොහොමද කියන එක අපි බලමු. සාන්ද්‍රණය. මේ කියන්නේ හිතන්න බාහිරින් අපි දැන් මෙන්න සමතුලිතතාවයේ පවතින පද්ධතිය මේක. එළියෙන් අපි N2 එකතු කරයි කියලා හිතන්න. එළියෙන් අපි N2 එකතු කරා. බලන්න N2 වල සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට දැන් බලන්න සමතුලිතතාවයේ තීරණය කරන සාන්ද්‍රණය කියන සාධකය වෙනස් කරා. ඒ මගින් බලපෑමක් ඇති වුණානේ. මොකද්ද? N2 වල තියෙන්න ඕන සාන්ද්‍රණයට වඩා දැන් වැඩි වුණා. එළියෙන් එකතු කරපු නිසා. එයාව අහෝසි කරගන්න නම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? මේ සමතුලිතය ඉදිරියට ගමන් කරවන්න වෙනවා. අන්න සමතුලිතය ඉදිරියට නැඹුරු වෙනවා කියලා අපි කියනවා. ඉදිරියට නැඹුරු වීම නිසා කොහොමද බලපෑම අහෝසි වෙන්නේ? ඉතින් බලන්න ඉදිරියට නැඹුරු වෙනවා කියලා කියන්නේ N2 සහ H2 ප්‍රතික්‍රියා කරලා NH3 හැදෙනවා කියන එකනේ. N2 සහ H2 ප්‍රතික්‍රියා කරද්දී අර වැඩි වුණු N2 මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. අන්න N2 එකතු කරාම සමතුලිතතාවයේ තීරණය කරන සාන්ද්‍රණය කියන සාධකය වෙනස් කරාම එයාගේ බලපෑම ලේචට්ලිය මූලධර්මයෙන් අහෝසි කරපු විදිහ. පැහැදිලිද? ඊට පස්සේ මම පෙන්නනවා වෙන සාන්ද්‍රණය සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ N2 නෙවෙයි වෙන එක්කෙනෙක් වරගෙන H2. H2 දැන් අපි ඉවත් කරනවා. මෙයාගේ තියෙන H2 ටිකක් පද්ධතියෙන් ඉවත් කරනවා. එතකොට H2 සාන්ද්‍රණය අඩු වෙනවා. H2 සාන්ද්‍රණය අඩු වුණා කියලා කියන්නේ යාව ලේචට්ලිය වලින් ඒ බලපෑම අහෝසි වෙන්න ඕනේ. කියන්නේ H2 වැඩි කරගන්නවා. වැඩි කරගන්න මොකද වෙන්නේ? මේ සමතුලිතය වම් පැත්තට නැඹුරු වෙනවා. වම් පැත්තට නැඹුරු වෙලා මොකද වෙන්නේ? H2 සාන්ද්‍රණය වැඩි වෙනවා. අන්න අඩු වුණු සිදු වුණු බලපෑම අහෝසි කරලා දැම්මා. ඇමෝනියා පැත්තේ දෙයක් හිතන්න. ඇමෝනියාව අපි පද්ධතියට එළියෙන් දැම්මයි කියලා හිතන්න ඇමෝනියා. එහෙම වුණොත් ළමයිට තේරෙනවා කතාව. මෙයාව අඩු කරගන්න ලේචට්ලිය වලින් සමතුලිතය වමන් නැඹුරු කරගන්නවා. එතකොට NH3 විඝටනය වෙලා මේ දෙන්නව හැදෙනවා. ඒක නිසා NH3 අර වැඩි කරපු සාන්ද්‍රණය ඔන්න අඩු වෙනවා. හරි. ඔන්න සාන්ද්‍රණය කියන සාධකය වෙනස් කරාම පද්ධතිය සකස් වෙන විදිය තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ අපි බලමු දෙවෙනි සාධකය උෂ්ණත්වය.
උෂ්ණත්වය කියන සාධකය වෙනස් කරාම බලන්න අපිට මේ පද්ධතියේ කරන්න පුළුවන් වැඩ දෙකයිනේ තියෙන්නේ. එක්ක උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්, එක්ක උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. හරි. උෂ්ණත්වය අඩු කරන එකකින් අපි වැඩේ පටන් ගමු. උෂ්ණත්වය අඩු කරනවා කියලා කියන්නේ ඔන්න සමතුලිතතාවය තීරණය කරන සාධකයක් වෙනස් කරා. එයාව අහෝසි කරගන්නවා කියලා කියන්නේ අඩු කරපු උෂ්ණත්වය ආපහු වැඩි කරගන්න ඕනේ. ඔන්න වැඩි කරගන්න ඕනේ. වැඩි කරගන්නේ ළමයි කොහොමද? උෂ්ණත්වය මෙන්න මේ සමතුලිතයට බලපෑමක් කරන එකම තැන මෙන්න මෙයානේ. මොකද ඩෙල්ටා H නේ. ඒ කියන්නේ එන්තල්පි විපර්යාසය. එන්තල්පි විපර්යාසය අපි දන්නවා ඉදිරි ප්‍රතික්‍රියාවේ තාපදායක වෙනවා, ආපස ප්‍රතික්‍රියාවේ තාප අවශෝෂක වෙනවා. දැන් උෂ්ණත්වය අඩු වෙලා උෂ්ණත්වය වැඩි කරගන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කරගන්නේ තේරුම් ගන්න තාපදායක ප්‍රතික්‍රියාව වෙලාවත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වෙලාද? තාපදායක ප්‍රතික්‍රියාව වෙලා තාපදායක ප්‍රතික්‍රියාවේදීනේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා පද්ධතියට තාපය නිකුත් වෙන්නේ. නිකුත් වෙලා උෂ්ණත්වය වැඩි වෙන්නේ. මොකද තාපය නිකුත් වෙනවා කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න උෂ්ණත්වය අඩු කරාම උෂ්ණත්වය වැඩි කරගන්න ලේචට්ලිය වලින් තාපදායක ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. නැත්තම් මේ උදාහරණයේදී නම් ඉදිරි ප්‍රතික්‍රියාවට යනවා. දැන් මෙහෙමයි. උෂ්ණත්වය අඩු කරාට පස්සේ දිරිමත් වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව. අපිට ඒක හැම වෙලෙම කියන්න බෑ ළමයි ඉදිරි ප්‍රතික්‍රියාවම කියලා. මෙයා ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක වුණ නිසා තමයි එයා ඉදිරියට උනේ. ඊතන තව ප්‍රතික්‍රියාවක් තියෙනවා. තව සමතුලිතයක් තියෙනවා. එයාගේ ඉදිරි කෙනා ඩෙල්ටා H ධන කියලා. එහෙම වුණොත් එහෙම එයාගේ උෂ්ණත්වය අඩු කරාම එයාගේ තාපදායක වෙන්නේ ආපසු එක්කෙනා. එහෙනම් එයාගේ දිරිමත් වෙන්නේ ආපසු එක්කෙනා. මෙන්න මේකයි තියරේ එක. උෂ්ණත්වය අඩු කරාම ඉදිරිය මොකක් වුණත් ඉදිරිය අපි පස්සේ බලමු. උෂ්ණත්වය අඩු කරාට පස්සේ දිරිමත් වෙන්නේ තාපදායකයෙක් එච්චරයි. ඒක ඉදිරියට වෙන්නත් පුළුවන් ආපසු වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාව අනුව. ප්‍රතික්‍රියාවේ තාපදායක තාප අවශෝෂක කියන දෙක හරියට බලලා ඒ වැඩේ කරන්න. හරි? ඒ කියන්නේ තාපදායකයක ඉදිරිය එක්කෙනාද ආපසු එක්කෙනාද කියලා බලලා ඉදිරි එක්කෙනා හෝ ආපසු එක්කෙනා තීරණය කරන්න. හැබැයි හැම වෙලේම උෂ්ණත්වය අඩු කරොත් තාපදායක. ඉතින් ඕකෙම අනිත් පැත්ත උෂ්ණත්වය වැඩි කරොත් පැහැදිලිද ළමයිට? උෂ්ණත්වය වැඩි කරොත් උෂ්ණත්වය අඩු කරගන්න ඕනේ. උෂ්ණත්වය අඩු කරගන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දිරිමත් වෙලා. මොකද තාප අවශෝෂක එක්කෙනේදී යා තාප අවශෝෂණය කරගන්නවා. ඒකෙන් උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කරන සමතුලිතයේදී ඒ තාප අවශෝෂක එක්කෙනා වෙන්නේ ආපසු ප්‍රතික්‍රියාව. හරි. එතකොට එයාගේදී නම් ආපසු එක්කෙනා. ඊතන මේකෙදි මම මේ කියපු එක්කෙනා එයාගේ තාපදායක එක මෙයා ඉදිරි එක්කෙනා. එහෙනම් පැහැදිලිද ළමයිට උෂ්ණත්වය අඩු සහ වැඩි කරද්දී ලේචට්ලිය මූලධර්මය කොහොමද ඇප්ලයි වෙන්නේ කියන එක. හරි. තව මං පොයින්ට් එකක් කියනවා. නැත්නම් සාධකයක් කියනවා. තුන්වෙනි සාධකය. මේ මුළු පීඩනය පද්ධතියේදී වෙනස් කරාම මුළු පීඩනය වෙනස් කරාම මුළු පීඩනය වෙනස් කරන්නේ මොකද අපි දන්නවා වායුමය පද්ධතිවල PV සමාන nRT උෂ්ණත්වය නියතයි මවුල ගාන නියතයි මුළු පීඩනය වෙනස් කරන්නේ මෙන්න මේ පරිමාව වෙනස් කිරීමෙන්. හරි. එහෙනම් මේ පද්ධතියක P වැඩි කරන්න නම් V අඩු කරන්න ඕනේ කියන්නේ මෙයාව මේ පද්ධතිය සංකෝචනය කරොත් P වැඩි වෙනවා. හරි. මෙයාගේ පරිමාව වැඩි කරොත් P අඩු වෙනවා. හරි. ඔන්න ඔය විදිහටයි මුළු පීඩනය වෙනස් කරන්නේ. මුළු පීඩනය කියන එකත් ළමයි ඔන්න සමතුලිතතාවය කෙරෙහි බලපාන සාධකයක්. එයා වෙනස් කරාම අපි බලමු ලේචට්ලිය මූලධර්මය බලපාන්නේ කොහොමද කියන එක. මම අර සමතුලිතය ආපහු පාරක් මෙතනින් ලියා ගන්නවා n2 ධන 3යි s2 2යි ns3 මේ ඔක්කොම වායු. හරි. හරි. මෙන්න මේකයි කතාව. දැන් අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් PV සමාන nRT එක PV සමානයි n කියන එක වායු අනුගණන බෙදීම අවගාඩ්‍රෝ නියතය කියලා ලියන්න පුළුවන්. n කියන එක අපි ඒක දන්නවා. හරි. බලලමයි
මෙන්න මෙයාගේ L කියන එක කෙනා නියතයක්. R නියතයි. නියත උෂ්ණත්වයේදී අපි වැඩි කරන්නේ. මෙන්න මේ බලන්න ඔතනින් P අපිට අනුලෝම සමානුපාතිකයි කියලා ගන්න පුළුවන් නේද N-ට. ඇයි V ට මොකද උනේ? V අපි වෙනස් කරන විදිහට V ඒ කියන්නේ පරිමාව මේ වෙලාවේදී පරිමාව අඩු කරා. මේ වෙලාවේදී පරිමාව වැඩි කරා. ඒක අපි සලකනවා. ඒකට අමතරව මේ දෙන්නා සහ මෙයා නියතව තියද්දී P අනුලෝම සමානුපාතිකයි. නැත්තම් මුළු පීඩනය අනුලෝම සමානුපාතිකයි අනුගණනට කියන සම්බන්ධය අපිට ගන්න පුළුවන්. මෙන්න අනුගණන බලන්න මේ ප්‍රතික්‍රියක පැත්තේ මෙතන එක්කෙනයි ඉන්නේ. අපි එකක් තියෙන එක විශේෂයෙන් ලියන්නේ නැහැ. 1 මෙයා 1 හරි වායු අනුගණන 4යි. මෙන්න ඵල පැත්තේ ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේදී වායු අනුගණන 2යි. පරාලමයි හිතන්න අපි මුළු පීඩනය වෙනස් කරනවා. මුළු පීඩනය එක්ක වැඩි කරන්න පුළුවන්, එක්ක මුළු පීඩනය අඩු කරගන්න පුළුවන්. මුළු පීඩනය වැඩි කරගන්න පුළුවන් කොහොමද? වෙන්න වැඩි කරලා තියෙනවා. ඒ වැඩි කරලා තියෙන්නේ V අඩු කරලා. අන්න V ට උඩ වැඩි. P වැඩි කරලා තියෙනවා V අඩු කරාම. හරි. දැන් ඔන්න ලේචට්ටිය මූලධර්මයේ මේක දිහා බලාගෙන ඉන්නවා. වැඩි කරපු පීඩනය අඩු කරගන්න ඕන. අන්න පීඩනයට බලපාන සාධකය අනුගණන. බලන්න පීඩනය වැඩි කරලා තියෙන්නේ. පීඩනය වැඩි වුණාම ලේචට්ලිය වලින් යාව අහෝසි කරගන්න ඕනේ. ඒක බලපෑම අහෝසි කරගන්න ඕනේ. ඒ කියන්නේ පීඩනය අඩු කරගන්න ඕනේ. පීඩනය අඩු කරගන්නේ කොහොමද? අනුගණන අඩු කරලා. අනුගණන අඩු කරන්නේ කොහොමද? වායු අණු බලන්න. මේ පැත්තේ 4යි මේ පැත්තේ 2යි. වායු අනුගණන අඩු පැත්තට මේක නැඹුරු වුණොත් එහෙම කියන්නේ මේකේ මේ ප්‍රතික්‍රියාවේදී නම් ඉදිරියට නැඹුරු වුණොත් එහෙම 4කින් 2ක් හදාගෙන වායු අනුගණන අඩු කරගන්න පුළුවන් නේද? එහෙනම් මේ වෙලාවේදී මෙන්න මේ අවස්ථාවේදී පීඩනය වැඩි කරාම ඒකේ බලපෑම හොසි කරගන්න නැත්නම් පීඩනය අඩු කරගන්න වායු අනුගණන අඩු ඉදිරි දිශාවට ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. තව ප්‍රතික්‍රියාවක් තිබ්බා කියලා හිතන්න. මේ පැත්තේ 3යි මේ පැත්තේ 2යි කියලා. එහෙනම් ඒ වෙලාවේදී නම් වායු අනුගණන වැඩි කරගන්න ආපසු දිශාවටයි ප්‍රතික්‍රියාව නැඹුරු වෙන්න ඕනේ. ඒක ඒ අවස්ථාවට අනුව වෙනස් වෙනවා. තව ප්‍රතික්‍රියාවක් තිබ්බා කියලා හිතන්න ළමයි මෙන්න මෙහෙම ඔක ළමයි මෙන්න මේක මිස් වෙන පොයින්ට් එක. වායු මුළු අනුගණන් සමානයි. 2යි කියලා හිතන්න. අන්න ඒ වගේ වෙලාවට මුළු පීඩනයේ වෙනස් වීම ලේචට්ලිය මූලධර්මයේ මගින් මේ වෙනසක් ඇති කරන්න බෑ. ලේචට්ලිය මූලධර්මයේ බලපාන්නේ නෑ ඒ වෙලාවට. මොකද වායු අනුගණන 2යි තියද්දි එකපාරටම ඉදිරියට හවත් ආපසුවත් දිරිවත් කරොත් තේරුමක් නෑනේ. පීඩනය ඒකෙන් වැඩි කරගන්න බෑනේ. මෙහෙම දිරිමත් උනේ මේ අවස්ථා දෙකේදී මේ වෙනසක් කරගන්න පුළුවන් වුණ නිසා. මෙහෙම බැයි නම් බෑ. ඒ කියන්නේ ස්ටොයිකියෝමීටර් එක සංගණන කරලා එකතු වුන් දෙපැත්තේ සමාන නම් පීඩනය වෙනස් කරද්දී අපිට ලේචට්ලිය වලින් වෙනසක් කරගන්න බෑ. හරි. පීඩනය අඩු කරා කියලා හිතන්න. පීඩනය අඩු කරන්නේ කොහොමද? මෙන්න පරිමාව වැඩි කළා. එහෙනම් අඩු වුණ පීඩනය දැන් වැඩි කරගන්න ඕනේ. වැඩි කරගන්නේ මේක වැඩි කරගන්න ඕනේ. අනුගණන වැඩි වෙලා අනුගණන වැඩි වෙන්න තමයි මේක ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙන්න ඕනේ. ඔන්න ඔතනින් අපිට පීඩනය අඩු හෝ වැඩි කරාම අපිට දැන් තේරෙනවා ලේචට්ලිය මූලධර්මය කොහොමද බලපාන්නේ කියලා. හරි. මෙන්න මේකත් තේරුම් ගන්න ළමයි මේ ඊළඟ පොයින්ට් එක 4 වෙනි සාධකය මේ නිෂ්ක්‍රීය වායුවක් එකතු කරාට පස්සේ නිෂ්ක්‍රීය වායුවක් එකතු කිරීම මේක මේ 3 වෙනි සාධකයට සම්බන්ධයි. නිෂ්ක්‍රීය වායුවක් කියන්නේ අපි දන්නවා මේ ඉන්න කාත් එක්කවත් ප්‍රතික්‍රියකවත් ඵලයකවත් ප්‍රතික්‍රියාවක් නැහැ. එයා නිෂ්ක්‍රීයව ඉන්නවා. දැන් මෙන්න මේ පද්ධතියට ඔන්න අපි නිෂ්ක්‍රීය හිතන්න උදාහරණයක් විදිහට හීලියම් කියන වායුව දැම්ම කියලා. මෙයාගේ
දැන් අපි දන්නවා හීලියම් කියන්නේ වායුවක් ප්‍රතික්‍රියා කරන්නේ නැති වුණාට එයාගෙනුත් පීඩනයක් ඇති වෙනවා. හරි. බලන්න ආරම්භක පීඩනය ඔන්න P ඩෑෂ් වලට මේක වැඩි වෙනවා. එහෙනම් ළමයට හිතන්න පුළුවන් මේක P ඉඳන් P ඩෑෂ් වලට පීඩනය වැඩි වුණානේ. එහෙනම් පීඩනය අඩු කරගන්න වායු අණු අඩු වෙන දිශාවට නැඹුරු වෙන්න ඕනි කියලා. එහෙම වෙන්නේ නැහනේ ළමයි. බලන්න මෙන්න මේක මේ හීලියම් වලින් මේ සමතුලිතතාවයට බලපෑමක් ඉන්නේ නැහනේ. අන්න එතන තමයි අර ළමයිට අර මිස් වෙන පොයින්ට් එක. නිකම්ම මතක තියාගන්න ඕනේ නිෂ්ක්‍රීය වායුවක් නිසා එයාගෙන් සමතුලිතව බලපෑම නැහැ කියලා විතර මතක තියාගන්න. මම ලේචර් ලියපු මූලධර්මයේ ආපහු පොඩ්ඩක් ඩෙෆිනිෂන් එක කියන්න. සමතුලිතතාවය පවතින පත්‍රික සමතුලිතතාවය තීරණය කරන ඕනෑම සාධකයක්. මේගොල්ලන්ගේ පීඩනය වැඩි කරා කියලා කියන්නේ එයා තීරණය වුණා. මෙතන හැබැයි පීඩනය වැඩි වෙනවා කියලා කියන්නේ ඒ වැඩි උනේ මෙන්න මෙයාගෙන් ඇති වුණ පීඩනය. බලන්න මේක තේරුම් ගන්න. KP සහ KP මෙතන ලියන්න PNH3 වර්ගය. P N2 PH2 වල ගණය. හරි. දැන් බලන්න මෙතනදී පරිමාව අපි කලින් අවස්ථාවේ පරිමාව අඩු කරලා පීඩනය වැඩි වුණා. පීඩනය වැඩි වුණා කියලා කියන්නේ මෙන්න මේගොල්ලන්ගේ හැමෝගෙම පීඩනය වැඩි වෙනවා. මුල පීඩනය වැඩි වුණා කියන්නේ ආංශික පීඩනයත් වැඩි වෙනවා. ඒ වැඩි වුණා කියලා කියන්නේ මේ KP මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හැබැයි අපි මේක කරේ නියත උෂ්ණත්වයේදී. නියත උෂ්ණත්වයේදී. නියත උෂ්ණත්වයේදී ළමයි දන්නවා KP KC වෙනස් වෙන්න බෑ. එහෙනම් මෙයා නියත වෙන්න ඕනේ. මෙයාව නියත කරගන්න තමයි මේ අර පීඩනය වැඩිවීම අන්න එක කපන්න මෙයාව අර වායු අනුකරණ අඩු වෙන දිශාව දිරිමත් උනේ. අන්න ඒක තේරුම් ගන්න. මේක පරිමාව අඩු වෙලා මුල පීඩනය වැඩි වුණා කියලා කියන්නේ මෙයාට බලපෑම ඇති වුණා. එයාට බලපෑමක් ඉන්න බෑ නියත උෂ්ණත්වයේදී. ඒකයි මේ වැඩි උනේ. දැන් බලන්න මේකට එන්න. හීලියම්. ඔන්න නිෂ්ක්‍රීය වායුව දැම්මා. නිෂ්ක්‍රීය වායුව දැම්මා. මුල පීඩනය වැඩි වුණා. ඒක හරි. හැබැයි මෙයාට බලපෑමක් වුණාද? මේගොල්ලන්ට බලපෑමක් නැහැ. එයාලට බලපෑමක් ආවේ නැහැ. ඒ කියන්නේ බලන්න. දැන් මම කලින් කියවන මුල පීඩනය වෙනස් වෙනවා කියලා. මෙන්න කලින් එක්කෙනාගේ ආංශික පීඩනය PA සමානයි PT XA ගෑස්නේ. කලින් අවස්ථාව බලන්න. මෙන්න මෙයා තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී ළමයි PT වැඩි වුණා. PT වැඩි වුණා. එතකොට මං කිව්වනේ හැබැයි එයාගේ XA කියන එක කෙනා නියතව තිබුණා. ඒක නිසා තමයි P වැඩි වුණේ. දැන් අවස්ථාව ගන්න. මේ හතරවෙනි අවස්ථාව මේ තුන්වෙනි අවස්ථාවට හතරවෙනි අවස්ථාව ගන්න. PA සමානයි PT XA ගෑස්. ඔන්න දැන් මොකද උනේ? තමයි හීලියම් දැම්ම හින්දා PT වැඩි වුණා. හරි. ඒක හරි කියමුකෝ. හැබැයි XA මොකද උනේ? XAත් වෙනස් වුණා. හරි. XAත් වෙනස් වුණා. ඒ කියන්නේ XA කියලා කියන්නේ මවුල භාගය අදාළ සලකනු ලබන සංඝටකයේ පවතින මවුල ගාන බෙදීම මුළු මවුල ගණන. සලකනු ලබන සංඝටකයේ තියෙන මවුල ගණන නියතව තිබුණේ. හැබැයි මුළු මවුල ගාන හීලියම් දැම්ම හින්දා වැඩි වුණා. එහෙනම් මෙයා අඩු වෙනවනේ. අඩු වෙලා මෙයා නියත වෙනවනේ. එයා නියත වෙනවා කියලා මේගොල්ලෝ නියතයි. ඒගොල්ලෝ නියතයි වෙනවා කියලා කියන්නේ KP වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වද වෙන්න දෙයක් තියනවද? නැහැ. වද වෙන්න දෙයක් නැහැ. අන්න ඒක නිසායි අපි කියන්නේ නිකම්ම නෙවෙයි. නිකම්ම තේරුම් ගන්න මම නිෂ්ක්‍රීය වායුවක් එකතු කරාට පස්සේ අර සමතුලිතයට බලපෑමක් වෙන්නේ නැහැ කියලා කියන්නේ අන්න එහෙමයි. හරි? අන්න ඒක හරියටම තේරුම් ගන්න. ඊට පස්සේ අපිට තියෙන අවසාන සාධකය උත්ප්‍රේරකයක් එකතු කිරීම. උත්ප්‍රේරකයක් එකතු කිරීම මෙන්න මේකෙදි මෙහෙම වැඩක් වෙන්නේ. N2 ධන 3s2 ගෑස් සමතුලිතයි 2යි NH3. තමයි උත්ප්‍රේරකයක් එකතු කරා කියන්නේ හිතන්න x කියන උත්ප්‍රේරකය එකතු කරා. උත්ප්‍රේරකය මගින් මොකද්ද කරන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාවේ සහ ආපසු ප්‍රතික්‍රියා කියන ප්‍රතික්‍රියා දෙකේම ශීඝ්‍රතාවයන් වැඩි වෙනවා.
හිතන්න කලින් ඉදිරි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය 2යි මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට. හරි. ආපසු ප්‍රතික්‍රියාව ඒකත් ඒකමනේ. මොකද ඇයි එහෙම කියන්නේ? අපි දන්නවා සමතුලිතයේදී ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියා දෙකේ ශීඝ්‍රතාව සමානයි. මොකද්ද වෙන්නේ උත්ප්‍රේරකයක් දැම්මාම? ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියා දෙකේම ශීඝ්‍රතා එකම ගුණාකාරයකින් වැඩි වෙනවා. එකම ගුණාකාරයකින් වැඩි වෙනවා. හිතන්න 3 ගුණයක් වුණා නම් ඉදිරිය ආපසු කියන 3 ගුණයක් වෙනවා. අන්න ඒකයි වෙන්නේ. ඉදිරි සහ ආපසු කියන ප්‍රතික්‍රියා දෙකේම ඕක පරණ MCQ වල එහෙම නැවත නැවතත් අහලා තියෙනවා. මේ ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියා කියන දෙකේම මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එකම ගුණාකාරයකින් නැත්නම් එකම ප්‍රමාණයකින් කියලා කියන්නත් පුළුවන්. හරි. වැඩි වෙනවා. ඒකයි වෙන්නේ. නැත්තම් ලේචට්ලිය වලින් මේකේ KP KC කාටවත් එහෙම බලපෑමක් නැහැ. ලේචට්ලිය මූලධර්මයේ බලපාන්නේ නැහැ. හරි බලපාන්න දෙයක් නැහැ. හැම වෙලාවෙම මේක තේරුම් ගන්න මේ ලේචට්ලිය මූලධර්මයේ බලපාන්නේ මෙයාට හානියක් වෙනවනම්. මේ සාන්ද්‍රණය වැඩි වුණොත් එහෙම KC ඔයගොල්ලෝ ලියලා බලන්න. KC ලියලා බලන්න. අර එකක් වෙනස් වෙනවා. හැබැයි මෙයා නියතයි නියත උෂ්ණත්වයේදී. එයාව නියත කරගන්න තමයි ඔය KC මේ ලේචට්ලිය මූලධර්මයේ බලපෑවේ. හරි. උෂ්ණත්වයේදීත් එහෙමයි. උෂ්ණත්වයේදීත් මෙයා උෂ්ණත්වයේදී KP හෝ KC අතර වෙනස් වෙනවා. ඒ වෙනසට අනුව ප්‍රතික්‍රියා සහ ඵල වෙනස් වීම නිසා තමයි වෙනස් වෙන ඕන තමයි ලේචට්ලිය මූලධර්මයේ බලපාන්නේ. අන්න ඒක හැම වෙලාවෙම මේක යට තියෙනවා ලේචට්ලිය මූලධර්මයේ යන්නෙම අර KP KC නියතව තියාගන්න ඕන නිසා. නියතව තියාගන්න නැත්නම් එකම අවස්ථාව මේ උෂ්ණත්වය විතරයි. එතනදී නම් KP KC වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට අනුව මේ ප්‍රතික්‍රියාව යන්නේ ඉදිරියටද ආපස්සටද කියන එක අපිට කතා කරන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි ලේචට්ලිය මූලධර්මයේ යටතේ අපි දැනගන්න ඕන.